වැඩි ඈතක නෙමෙයි මීට අවුරුදු 5කට 10කට විතර කලින් ෆෝන් එකක් යූස් කරනවා කියලා කියන්නේ පාසල් ළමයෙක් ඒක ලොකු වැරද්දක්. පාසල් ළමයෙකුට නැත්තම් අවුරුදු 18ක් 19ක් වෙනකන්වත් ෆෝන් එක යූස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් හැබැයි අද ගත්තොත් එමේ පහුගිය කාලේ කොවිඩ් ආවා ඒකත් එක්ක ලොකුවටම අධ්‍යාපනය පවා ඔන්ලයින් වුණා. ඉතින් සාමාන්‍යයෙන් අද මොන්ටිසෝරි දරුවගේ ගෙදර වැඩ ටික පවා මැසේජ් එකක් විතර WhatsApp එක හරහා එන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය පවාද ඔන්ලයින් හරහා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අද ඕනිම කෙනෙක් අතේ ෆෝන් එකක් කියන එක තියෙනවා. ඉතින් මේ ෆෝන් එකක් අතට ආපු ගාම ඒකේ Google එක හරහා නැත්තම් ඔන්ලයින් නැත්නම් අපිට ඉන්ටර්නෙට් කියන එක අපිට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ දේත් එක්ක ගොඩක් අයට ගේමින් එතනින් පස්සේ වීඩියෝස් එක එක දේවල් වලට අද හැමෝම වෙලාව වෙන් කරනවා සහ අපි යාළුවෝ එක්ක ෆවුලයක් එක්ක වෙන් කරපු කාලය අද නැහැ. අද ගොඩක් වෙලාවට ලොකුම කාලයක් වෙන් වෙන්නේ ෆෝන් එකේ සෝෂල් මීඩියා වල මේ දේවල් එක්ක තමයි. ඉතින් මේ ඔන්ලයින් ඉන්න කවුරුත් කියන්නේ ඔන්ලයින් මේ කියන දේ ගත්තොත් එම අද හැම කෙනෙක් ළඟ වගේ ෆෝන් එකක් තියෙනවා සහ එයා ඔෆිස් එකේ හිටියත් එයා ගෙදර හිටියත් ෆ්‍රී චූටි වෙලාවක් ආපු ගමන් ෆෝන් එක අරන් නොටිෆිකේෂන් එකක් නැත්තම් මොකකින්ද මැසේජ් එකක් කියලා දෙන මොකක්ද එළිය වෙන්නේ මේ හැම දේවල් ෂණිකයෙන් ලෝකෙ ඕනිම තැනක තියෙන දේ ෂණිකයෙන් තමයි ෆෝන් එක හරහා බලා ගන්න පුළුවන් තැනට පත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මම අද කතා කරන්නේ මේ ඔන්ලයින් කියන දේත් එක්ක අපිට ඕන තරම් නරක පැති ගොඩාක් අපිට හොයාගෙන යන්න පුළුවන්. හැබැයි අපි වැඩිපුරම ඉන්නේ මේ ඔන්ලයින් නම් මේ ඔන්ලයින් කියන දේත් එක්ක අපිට ඉන්කම් එකක් ගන්න පුළුවන් ආදායමක් ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ සක්සස් වෙන්න සාර්ථක වෙන්න මෙතනට හැඩ ගහන්න පුළුවන් නම් ඉතින් අද එළියේ තිබ්බ ගොඩක් ඔෆ්ලයින් දේවල් පවා ඔන්ලයින්ලා තියෙනවා. ඉතින් අද මම මේ කතා කරන්නේ ඔන්ලයින් earn කරනවා කියලා කිව්වයන් පස්සේ අපිට ඇහැට නොපෙනෙන හිතා ගන්න බැරි වෙන කෙනෙක් මත කන්ට්‍රෝල් එකක් තියෙන දෙයකට නැත්තම් ගොඩක් වෙලාට වෙන දේවල් එක දේවල් මුදල් යොදවලා මුදල් නාස්ති කර ගන්නවා ඉතින් අලුත් දේවල් කියලා. ඉතින් හැබැයි ඔයාට S50 අපිට බලන්න පුළුවන් කියන්නේ එළිය වෙන දේ ලේසියට කියන්නේ ෆෝන් එක හරහා කරගන්න පුළුවන් දෙයක්. නැත්තම් ඔන්ලයින් බිස්නස් එකක් ගත්තොත් එම් භාණ්ඩයක් ආසේවක් අලෙවීම. ඉතින් භාණ්ඩයක් ආසේවක් අලෙවෙන එක එක අපිට අද ෆෝන් එක හරහා කරගන්න පුළුවන්. අද කුරියර් සර්විස් හරහා යද්දි ප්‍රොඩක්ට් එකක් කුරියර් සර්විස් එකක් කරා යද්දි ඒකට අද අතරමැදි විදිහට ඒජන්ට් ලයින් අද කියන්නේ ඔන්ලයින් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කියන්නේ හැට පේන දෙයක්. ඉතින් හැට පේන දෙයක් අපි ඔන්ලයින් මොකක් කර බිස්නස් එකක් තෝරගද්දී ඒක හැට පේන ක්‍රියාවලියක් වෙනවද ඒ ක්‍රියාවලිය තමන්ගේ ෆෝන් එක හරහා මෙහෙවන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. බලන්න හැබැයි එහෙම නැතුව අරක මෙහෙම වෙනවා මේක 3 ගුණයක් වෙනවා මේක 4 ගුණයක් වෙනවා නැත්තම් මෙහෙම වුණාම මෙහෙම වෙනවා කියලා අර ඇහැට පේන්නේ නැති දේවල් අපිට වෙනත් තැනක තියෙන දේවල් වෙනත් කෙනෙක්ගේ කන්ට්‍රෝල් එකම තියෙන දේවල් වලට මුදල් යොදවලා කරන එක ඉතාම මෝඩ වැඩක්. ඒ නිසා ඔන්ලයින් ඉන්කම් එකක් ගන්නවා හිතනවා නම් ඔන්ලයින් ඉන්කම් එකක් ගන්න ප්ලෑන් කරනවා නම් ඔයා බුද්ධිමත් වෙන්න ඇහැට පේන ක්‍රියාවලියක් අපිට බලා ගන්න පුළුවන් නම් විතරක් වැඩ කටයුතු පටන් ගන්න